පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Pāṇātipātā vēramaṇī sikkhapaḍaṃ samādhiyāmi Adhinnādānā vēramaṇī sikkhapaḍaṃ samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapaḍaṃ samādhiyāmi Musāvādā vēramaṇī sikkhapaḍaṃ samādhiyāmi Surāmēraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapaḍaṃ samādhiyāmi Samantā cakkavālesu atrā gaccantu devatā Saddhammaṃ munirājassa sunantu sagga mokkadaṃ Dhammassavana kālo ayam bhadantā Dhammassavana kālo ayam bhadantā Dhammassavana kālo ayam bhadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Bahumpice sahitam bhasamāno Natakkaroti naropamatto Gopo vagāvo ganayam pavetam Nabhagavāsā maññassa hoti ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි අපගේ කල්යාණ මිත්‍ර විහාරාධිපති අපේ බෝපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව අපේ ධම්මපාල පඬිත හාමුදුරුවන් වහන්සේගේ
ආශිර්වාදයේ ඇතිව විහාරස්ථානයේ පවත්වන කටයුතු පුණ්‍යෝත්සවයට සමගාමී වූ ධර්මදේශනා පින්කම් මාලාවේ අද දින ධර්මදේශනාමේ පින්කම මේ පින්කමේ දායකත්වයේ දරන අයිපී ධර්මදාස W සිරිවර්ධන කියන පියවරුන් ඇතුළු පවුලේ හැමදෙනාගේම සහභාගීත්වයෙන් දායකත්වයෙන් මේ ධර්මදේශනාමේ පින්කම අද දවසේ සිදු කරන්න බලාපොරොත්තු වන පින්කමේ ආරම්භ පිළිබඳවත් ඒ දායක පින්වතුන් පිළිබඳවත් අවශ්‍ය කරුණු කාරණා විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේ විසින් සිද්ධ කරන්නට යෙදුණු සඳහන් කරන්නට යෙදුණු මේ මොහොතේ පින්වතුන්ගේ දායකත්වයෙන් ඔබ හැමදෙනාගේ සහභාගීත්වයෙන් පවත්වන්නා වූ මේ ධර්ම දේශනාව තුළින් අපි රැස් කරගන්නා සීලම පින්බලයේ හේතු කොටගෙන බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයේ හේතු කොටගෙන දරගාමරංගේ ශ්‍රී මහාමරංගේ ශ්‍රී පාදපත්මේ පිහිට ආරක්ෂාව ලැබීලා මහා විහාර වාසී මහා සංඝ රත්නයට සීලම දායකාරකාදී පින්වතුන්ට දායකත්වයේ දරන පින් පවුලේ හැමදෙනාටම හැමදෙනාගේ නමින් මියගේ ඥාති මිත්‍රාදීන්ට සියලු දෙවියන්ට සසර ගමන සුවපත් වේවා සංසාර දුකින් මිදී ලබන උතුම් නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම දේශනාවට සවන් දෙන්න. කඨින පුණ්‍යෝත්සවයක සමගාමීව පවත්වන ධර්ම දේශනා මාලාවක් තියෙනවා. ඉතාම දක්ෂ ව්‍යක්ත ධර්මකතික හාමුදුරුවන් වහන්සේලා ධර්ම දේශනා මාලාවක් පවත්වනවා. මේ විහාරස්ථාන කරන හැම කටයුත්තකදීම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඉතාම සුදුසු ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා දායක කාරකාදී පින්තුන්ට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීම ඉතාමත්ම සැලකිල්ලෙන් සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ට අදාළ කාරණා කීපයක් සඳහන් කිරීමටයි මම අද මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ. අපේ බෞද්ධයාගේ අත්පොත වගේ සලකන ධම්මපදයේ පළවෙනි වර්ගය යමක වර්ගයේ අවසානයේ තියෙන ගාථාවක් තමයි මම මේ සඳහන් කළේ. ඒ ගාථාවේ අර්ථය මෙනෙහි කරනවා නම් කෙටියෙන් කියනවා නම් බොහෝ සෙයින් ධර්ම ශ්‍රවණය කළා. බොහෝම ධර්මයේ ඉගෙන ගත්තා. බොහෝම ධර්මයේ පාඩම් කළා. ධර්මයේ කනෝ පිළිපදින්නේ නැත්නම් ඒ අයට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා. කෙටිම අදහස ඒකයි. මේ උපමාවක් ඔස්සේ සඳහන් කරනවා ගවයන් බලන ගෝපාලකයෙක් ගවපාලකයෙක් කුලියට හරක් බලලා කුලිය ගන්නවා මිසක් ගවයාගෙන් ලබාගත යුතු වටිනා සම්පත් වල උරුමකාරයෙක් වෙන්නේ නැහැ. ඉන්දියාව කියන්නේ ගව සම්පත බොහොම අගයකට සැලකපු අද සලකන රටක්. ගවයාගේ ජීවිතය උපමා කරගෙන බුදුහාමුදුරුවෝ බොහෝ ධර්ම කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා. මේ ගාථාවත් එයින් එකක්. දැන් ගවයන් ඇති කරන අය ගවයන්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන වටිනාකම් පහක් තියෙනවා. මේකට අපි කියනවා පස්ගෝ රස කියලා. පස්ගෝ රස ගවයාගෙන් ගන්න රස පහක් තියෙනවා. ඒ පස්ගෝ රස කියලා කියන්නේ කිරි, දී කිරි, ගිතෙල්, වෙඩරු, මෝරු. මේ සියල්ල කිරි වලින්ම නිෂ්පාදනය වෙන දේවල්. කිරි කියන්නේ දවාගත්තු කිරි. අමු කිරි කියලා කියනවා. දවාගත්තු කිරි වලට කියනවා කිරි කියලා. ඒක පානය කරනවා අපි. ඊට පස්සේ මේ කිරි මිදෙව්වහම ඒකට කියනවා දී කිරි කියලා. සාමාන්‍යයෙන් අපේ පළාතේ මීහරකුන්ගේ කිරි තමයි මුදවන්නේ. නමුත් සමහර පළාත්වල එළ කිරිත් මුදවනවා. මේ පළාත්වල වැඩිපුර මුදවන්නේ මී කිරි නිසා අපි මුදවපු කිරි වලට කියනවා මී කිරි කියලා. ඒතර කිරි දී කිරි නැත්නම් මුදවපු කිරි. මේ කිරි උණු කළාට පස්සේ ඒකෙන් ගන්න නිෂ්පාදනය කරගන්න දෙයක් තමයි ගිතෙල්. එළ ගිතෙල් හදාගන්න පුළුවන් කිරි උණු කළා. ඒ වගේම කිරි වලින් නිෂ්පාදනය කරන තව දෙයක් තමයි වෙඩරු.
වෙඩරු කියන වචනේ අපිට ඉතිර පුරුදු නැහැ. ඒක ඉංග්‍රීසි නම තමයි අපිට පුරුදු. බටර් කිව්වහම දන්නවා කවුරු. බටර් හදන්නේ කිරි වලින්. ඊළඟ තෙල් හදන්නේ කිරි වලින්. කිරි දෝලා පානය කරන්නත් පුළුවනි, මුදවල කන්නත් පුළුවනි. හතරක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒකට කියන්නේ මෝරු කියලා. මෝරු කියන්නේ මුදවපු කිරි නැවත දිය කරලා පානය කරනකොට. අපේ රටේ වැඩි අඩුයි. තමයි ඉන්දියානු කඩවල ඔය ලංකාවේ තියෙන ආපන ශාලාවල එහෙම තියෙන්න පුළුවන්. ඉන්දියාවේ තියෙන දෙයක් ඒක කිරි මුදවල නැවත දිය කරලා පානය කරනවා. ඒකට කියනවා මෝරු කියලා. එතකොට ගවයන් බලා ගන්න ගවපාලකයා තමයි ගවය වෙනින් හරියට දුක් විඳින්නේ. මහන්සි වෙන්නේ. උදේ පාන්දර ඇවිදලා ගව මඩුවේ තියෙන ගව මුත්‍ර ගොම සේරම අදිනවා. සුද්ධ කරනවා. ගව මඩුව හොදලා පිරිසිදු කරනවා. මේ ගවයන් හොඳට නාවනවා. සත්ත්වයේ ගවයන් ඇඟේ තියෙන ජරාව ගොම අරවමක් වයින් කරලා පිළිතුල්ල ගලවලා හොඳට ගවය ටික නාවනවා. ගවය කනමින් කරා අරගෙන යනවා. හොඳට බඩකට පුරවනවා ගවයන්ගේ. ගවය ටික ආරක්ෂා කරනවා. නැවත හවසට ගව ගාට ගෙනල්ලා ගාල් කරනවා. ගවය වෙනින් මෙච්චර මහන්සි දෙකනාට අර පස්ගෝ රස ලැබෙන්නේ නැහැ. කිරි බොන්න හම්බෙන්නේ නැහැ. කිරි කන්න හම්බෙන්නේ නැහැ. ගිතෙල් ලැබෙන්නේ නැහැ. වෙඩු ලැබෙන්නේ නැහැ. මෝරු ලැබෙන්නේ. එයාට සොච්චම් පඩියක් තමයි දෙන්නේ. සොච්චම් පඩියක් අරගෙන එයා යනවා. එතන මේ උපමාව අනුව කියන්නේ මේ ශාසනයේ තිබෙන මේ වටිනා උතුම් ධර්මය බොහෝ කොට ඉගෙන ගත්තා. ත්‍රිපිටකයම ඉගෙන ගත්තා. කටපාඩම් කරගත්තා. දහම් පොතපත ලිව්වා. දහම් ඉගෙනුවා. ධර්මයේ දේශනා කළා. මේ මොන දේවල් කළත් ධර්මය අනුව පිළිපදින්නේ නැත්නම් මේ ධර්මයේ තිබෙන වටිනා දායාද එයාට ලැබෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ධර්මය ගැන දැන් අපි වචන කීපයක් කිව්වා. ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ පාඩම් කරනවා. ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ උගන්වනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දෙනවා. මේ අනිත් ඔක්කොටම වඩා වැදගත් වන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දීමයි. හුඟක් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය අනුව පිළිපදින්නේ නැතුව බොහෝ ඉගෙන ගන්නවට වඩා අප්පම් පිටේ සහිතං භාසමානෝ බොහොම පොඩි කොටසක් ස්වල්පයක් ධර්මය අහලා පාඩම් කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් ධර්මයේ පොඩ්ඩක් වුණත් පිළිපදිනවා නම් එයා තමයි මේ ධර්මයේ දායාදී ලබා ගන්න කෙනා. සා ධර්මයේ තියෙන වටිනාකම තමයි ධර්මයේ පිළිපැදීම, අනුගමනය කිරීම, ජීවිතයට බද්ධ කර ගැනීම. අන්න ඒක තමයි වටින්නේ. බුදුහාමුදුරුවෝ මේ කාරණය පැහැදිලි කරන්න මූසික සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. බුදුහාමුදුරුවෝ බොහොම සරල උපමා වලින් කරුණු කාරණා පැහැදිලි කරනවා. මම කලින් ගවයන්ගේ උපමාවක් සඳහන් කළා. මේකේ තියෙන්නේ මීයන්ගේ උපමාවක්. මීයෝ. දැන් අපේ වතු පිටි වල, ගෙවල් වල, තොල්දර වල, වහලවල් වල කොයිතරම්වත් මීයෝ වර්ග, විවිධ වර්ග වල මීයෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේදී මේ මීයන් වර්ග හතරකට බෙදලා පෙන්වන්න කළා. ඒ වර්ග හතර තමයි ගාධං කත්තා නොවස්සිතා. වස්සිතා නොගාධං කත්තා. නේව වස්සිතා නොගාධං කත්තා. වස්සිතාච ගාධං කත්තාච. මොනවද මේ මීයෝ වර්ග හතර? ඌරු මීයෝ, කොස්සට මීයෝ කියලා එක එක මීයෝ ඉන්නවා. මේ කියන මේ වර්ග මේ මීයෝ මේ අයිති වෙන්නේ ඔය හැම එකෙක්ම මේකට අයිති වෙන්න පුළුවන්. මොකක්ද ඒගොල්ලන්ගේ ලක්ෂණය වෙනස මොකක්ද? ගාධං කත්වා. මීයන්ගේ සිරිතක් තමයි ගුල්හාරණයක, බෙනහාරණයක. මීයන්ට වාසය කරන්න පුළුවන් ගුල් බෙන තැන් වල අපේ ඒගොල්ලෝ අත්විවරම හාරනවා සමහර විට. තැන් වල ගුල්හාරණයක මීයන්ගේ සිරිතක්. සමහර මීයෝ ඉන්නවා මේ ගුල්හාරනවා ගුලේ වාසය කරන්නේ නැහැ. ගුල් හාරනවා විතරයි ඒකේ වාසය කරන්නේ නැහැ. ඒගොල්ලන් තමයි කිව්වේ ගාධං කත්තානෝ වාසිතා. ගුල් හාරනවා, වෙන හාරනවා වාසය කරන්නේ. ඒගොල්ලෝ වාසය කරන්නේ ගල් ගොඩවල් වල, ලී ගොඩවල් වල, කහල් ගොඩවල් වල, වහලවල් වල, පරාලාසි
ජීවත්. ඊළඟට සමහර මීයෝ ඉන්නවා මේ ගුල් හරන්න මහන්සි ගන්නෙ නැහැ. හාරපු ගුලක ගිහිල්ලා බොහෝ පහසුවෙන් ජීවත් වෙනවා. වස්සිතා නෝගාදන්ත වාසය කරනවා ගුහාවේ හාරන්නේ නැහැ. සමහර මීයෝ ඉන්නවා වෙන හාරන්නෙත් නැහැ වාසය කරන්නෙත් නැහැ. සමහර මීයෝ ඉන්නවා වෙනයක් හාරගෙන වෙනේ වාසය කරනවා. ඔය උපමාවෙන් සඳහන් කළේ මේ ධර්මය ඉගෙනීම හා පිළිපැදීම පිළිබඳව. වෙනයක් හාරනවා කියන එකෙන් අදහස් කළේ ධර්මයේ ඉගෙන ගැනීම. ඉගෙන ගන්න පුළුවන් ධර්ම දේශනාවට සවන් දීලා. පන්ති වලට ගිහිල්ලා පොත්පත් කියවලා. එහෙම එක එක ක්‍රමවලට අපිට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ නරක පින්පව් කුසල අකුසල මේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගත්තට ධර්මයේ පිළිපදින්නේ නැති එක්කෙනා ගුල හාරලා ගුලේ වාසය කරන්න නැති මීයෝනේ. සමහර අය හුඟක් ඉගෙන ගන්නේ නැහැ. කොච්චරවත් බණ අහනවා කියලා එකක් නැහැ. හැමදාම පන්සල් යනවායි කියලාත් නැහැ. විතර බණ පොත් කියනවායි කියලාත් නැහැ. පොඩි දෙයක් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත දේ පිළිපදිනවා. ඒගොල්ලෝ වෙන හාරන්නේ නැතුව වෙනවල වාසය කරන අය වගේ. බණ අහන්නෙත් නැත්නම් පිළිපදින්නේ නැත්නම් වෙන හාරන්නෙත් නැති වාසය කරන්නෙත් නැති බියෝ. යම් කිසි දාන ධර්මයක් අහලා ඒක අනුව පිළිපදිනවා නම් එයා වෙන හාරලා වෙනේ ජීවත් වෙන මීයෝ වගේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ විදිහට බැලුවහම මේ ධර්මය ධම්මෝසද සමන්නත්ති ධර්මයේ ඖෂධයක් වගේ. දැන් අපි හිතමු කාට හරි අසනීපයක් තියෙනවා. දැන් අපේ හෙළවෙදකම අභාවයට ගිහිල්ලා තියෙන්නේ. අපි හිතමු පරණ හෙළවෙදකම කරන කාලයක් ගැන. මේ ඉන්න මේ අම්මලා වයසකයි පොඩි කාලේ ළමා කාලේ සමහරවිට මතක ඇතිනේ කසාය බොනවා. අපි ඒ කාලේ බෙහෙත් ගන්න යන්නේ වෙද මහත්තයා ළඟට. වෙද මහත්තයා ළඟට ගිහිල්ලා බුලත් අතක් අරන් යනවා සමහර වෙලාවට. පුංචි මුදලක් ඕකේ තියලා දෙනවා සමහර වෙලාවට. දුන්නාම වෙද මහත්තයාගේ රසායනාගාරයේ තියෙන ඔක්කොම වෙද මහත්තයා ළඟට. දැන් අපි ડોක්ටර් මහත්තයෙක් හම් වෙන්න ගියාම රසායනාගාරයකට යන ලියුමක් දෙනවා තුන්ඩුවක්. එක එක පරීක්ෂණ කරගෙන ඉන්න කියලා. ලේ බලාගෙන ඉන්න, මුත්‍රා බලාගෙන ඉන්න, මල බලාගෙන ඉන්න, එක්ස්රේ එකක් අරගන්න, ECG එකක් ගන්න, EEG එකක් ගන්න, ස්කෑන් කරගන්න, එන්ජියෝග්‍රෑම් කරන්න වගේ නොයෙක් පරීක්ෂණ තියෙනවානේ. ඉතින් මේව අරගෙන ගිහිල්ලා ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ මේ ටික කරගන්න. එහෙම කරගෙන ආවම තමයි ડોක්ටර් මහත්තයා අපිට බෙහෙත් දෙන්නේ. එතකොට ඉස්සර හිටිය වෙද මහත්තුරු මේ ඔක්කොම තනියෙන් කරගත්තා. කොහොමද කරගත්තේ? ලෙඩාගේ අත අල්ලගෙන නාරි වැටෙන තැන අල්ලගෙන ලෙඩාගෙන් අහනවා ඔයාට මෙහෙම අමාරුවක් තියනවා නේද? මේ පිටපැත්තේ මෙන්න මෙතන කැක්කුමක් තියනවා නේද? මෙන්න මේ ඔළුවේ මෙන්න මෙහෙම එකක් තියනවා නේද? අරයට තියෙන්නේ ඔව් කියන එක විතරයි. වෙද මහත්තයා හොයාගන්නවා මේ අතේ නාඩිය ඇල්ලුවම සියලුම ලෙඩ ටික. ඒකට කිසිම වියදමක් යන්නේ නැහැ. වෛද්‍ය වාර්තාවකේ වියදමක් යන්නේ නැහැ. එතකොට මේ ටික බලලා වෙද මහත්තයා කසාය තීට්ටුවක් ලියනවා. ඉස්සර එහෙමයි. වෙද මහත්තයා ළඟ තියෙන පොළ කැල ටිකක් තියාගෙන කසාය තීට්ටුවක් ලියනවා. මේ වෙද මහත්තුරුන්ගේ සමහරුන් බොහොම ඉක්මනට ලියනවා. ඔය කසාය තීට්ටුව කියන එකත් ටිකක් අමාරු දෙයක්. ඉස්සර අපේ වැඩිහිටියෝ කෙනෙකුගේ උගත්කම වැඩපු දෙයක් තමයි කසාය තීට්ටුවක් කියවන්න පුළුවන්කම් තිබුණා නම් ඇති කියලා. කසාය තීට්ටුවක් කියාගන්න ඉගෙන ගත්තොත් ඇති කියලා ගමක කැමති එහෙම තිබුණා. එතකොට මේ කසාය තීට්ටුවේ තියෙනවා එක එක බෙහෙත් වර්ග. සමහර ඒවා මේ අපේ වතු පිටි වලින්ම හොයාගන්න දේවල්. කල්ලි වලට ගන්න ඕනේ නැහැ. අපේ පැරණි ගම්වල වත්තෙන් පිටියෙන් හොයාගන්න පුළුවන් මුල් වර්ග, කොළ වර්ග, පොතු වර්ග, ගෙඩි වර්ග, මල් වර්ග. දැන් ඕවානේ බෙහෙත් වලට ගත්තේ. දැන් බෙහෙත් ඖෂධ පැලයක් තියෙනවා පාවට්ට කියනවා.
පාවට්ට. මේකට අගල් ආධාර කියලා කියනවා. ආඩතෝඩ කියලා කියනවා. දැන් මේ ගහේ මුළුත් අර ගන්නවා වේද. පොතුත් ගන්නවා වේද. මලුත් ගන්නවා වේද. කොළත් ගන්නවා. මේ ගහෙන් ಜಾති පහක් අරගත්තාම ඒ ಜಾති පහ අරගෙන එකට එකතු කරලා සම්බල ඒකේ බෙහෙත් පාවිච්චි කරනවා. ඒ වගේ හුඟක් තිබුණා. වත්ත පිටියේ ගියාම වැවිල්ල තියෙනවා, පොල්පලා තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා හරියට. එතකොට මේ ටික අරගෙන ඇවිදිලා මේක කිරලා කඩිනුත් තව සමහරට බෙහෙත් ಜಾති ගන්නවා. අරගෙන ඒ කාලේ දුන්න බිඳුන් ක්‍රමයක් කලං කියලා. කලං 12ක් තියෙනවා කසායකට. දැන් බෙහෙත් ಜಾති 12ක් නම් කලඳ බැගින් ගන්න කියනවා. බෙහෙත් ಜಾති 8ක් විතර නම් එතකොට කලං 8යිනේ තව 4ක්. ඒකට කියනවා මදටියට, පංචාට. මදටියට ගානේ එහෙම කිරලා එහෙම තමයි. ඔය කලං 12ක් වෙච්ච කසායක ලිපේ තියලා මේ සාමාන්‍ය අඬු කෝප්ප වගේ කෝප්පකින් පීසි කෝප්පකින් සාමාන්‍ය ප්‍රමාණය කෝප්ප 8ක් වතුරක් කරලා පැය දෙක තුනක් මේක මද ගින්නේ තැම්බෙන්න තියෙනවා. එහෙම එනකොට අර පැය 3-4ක් තැම්බෙනකොට අර බෙහෙත් වල දෙන සියලුම ඖෂධීය සාරය අර වතුරට ඇදෙනවා. මේක හිඳිනවා එක කෝප්පයක් වෙනකම්. වසර කෝප්ප 8 මේකට කියන්නේ පත 8 පතට සිද්ධ කියනවා. පතේ අත් කියන්නේ කෝප්පය. අන්න ඒ ටික තමයි ඔය මොනවා හරි දී පැණි එවන සාවින්ද ලුණු ඒ වගේ තමයි අනුපාන. ඒක දාන උදේට පත භාගයයි හවසට පත භාගයයි දැන් බොන්නවා. දැන් මේක පානය කළාට පස්සේ අතුරු ආබාධ නැහැ. පිටි කිල්ලහම් තියෙන අතුරු ආබාධ වගේ දේවල් නැහැ. ලොකු වියදමක් යන්නේ නැහැ මේ වැඩේ. දැන් මේක පානය කළාට පස්සේ අපේ ශරීරයේ තිබෙන රෝග සුවපත් වෙනවා. රෝගී ස්වභාවයන් සුවපත් වෙනවා. දැන් කවුරු හරි ගිහිල්ලා හොඳ වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් තුන්ඩුවක් ලියාගෙන එනවා. මේක ගෙනල්ලා ගෙදර තියාගෙන ඉන්නවා. ඔන්නම් කියවනවා නිතර මුදේ හවස. බෙහෙත් සීටුව කියවනවා. කටපාඩම් කරගන්නවා. දැන් මෙහෙම කරලා ලෙඩේ සනීප වෙන්නේ නැහැනේ. බෙහෙත් සීටුව කියුවට සනීප වෙන්නේ නැහැ. බෙහෙත් සීටුව කටපාඩම් කළත් සනීප වෙන්නේ නැහැ. බෙහෙත් ටික කිරාගෙන ආවත් සනීප වෙන්නේ නැහැ. බෙහෙත් ටික රත් කරලා පතාට පතර ඉඳගත්තත් සනීප වෙන්නේ නැහැ. මේ ඔක්කොම ටික කළා වෙද මහත්තයා කියපු විදිහටම කිසිම අඩුවක් නැතුව බෙහෙත් ටික ඔක්කොම කළා. බෙහෙත් ආදී හොයාගත්තා. ඒක කිරලා මැනලා උණු කළා. පැම්බුවා බෙහෙත් ටික හින්දා පතාට පතර දැස්සුවා. හැබැයි බොන්නේ නැහැ. ඔය පානය කළේ නැත්නම් අර මොන දේ කළත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. දෙන බෙහෙත් අහන්න ගිහිල්ලා වෙද මහත්තයාගේ බෙහෙත් අහගත්තයි කියලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් සීටුව කියුවයි කියලා සනීප වෙන්නේ නැහැ. පාඩම් කළයි කියලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් හෙව්වයි කියලා සනීප වෙන්නේ නැහැ. බෙහෙත් උණු කරලා කතාවේ ඉඳයි කියලා සනීප වෙන්නේ නැහැ. සනීප වෙන්න නම් බෙහෙත් ටික බොන්න ඕන. ධර්මයත් අන්න ඒ වගේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදීම තමයි ධර්මයේ තියෙන වැදගත්ම දේ. අනිත් මොන දේවල් කළා ඒකේ වැදගත්කම නැහැ. දැන් බලන්න ඔය ඇත්තෝ. දැන් අද වගේ දවසක පුදුමතරම් බණ අහන්න හරි පහසුකම් තියෙන කම. දැන් මෙතන ඇති සාමාන්‍යයෙන් 1970ට ඉස්සර වෙලා වැඩි හිටිය තරුණයෝ වගේ ජීවත් වෙච්ච අය දැන් මහලු දැන් තවම ජීවත් වෙනවා ඇති. එතකොට එබඳු අයට මතක ඇති ඒ කාලේ බණ අහන්න කොච්චර අමාරුද කියලා. ඒ යුගයේ බණක් අහන්න නම් පන්සලට ගිහලා මෙහෙම බණක් අහන්න ඕන. එහෙම නැත්නම් ගෙදරක පවත්වන 7 දවසේ 3 මාසෙ වගේ බණක් අහන්න ඕන. වුණනම් වෙනදරක සංවිධානය කරපු ධර්ම දේශනාවක් ඇවිදින්න අහන්න ඕන. එහෙමනම් අපේ රටේ ඉස්සර බණ තිබුණේ සමහර විට අරියවංශ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කරනවා නම් අනුරාධපුරේ තිස්ස මහා රාජේන්ද්‍ර අනුරාධපුරයට වැඩලා තියෙනවා ආමුරුවේ බණ අහන්න. වෙන ක්‍රමයක් නැහැනේ ගිහිල්ලාම අහන්න ඕන. ඊට පස්සේ අපේ මේ ලෝකයේ මේ විද්‍යාව දියුණු වෙගෙන එනකොට ගුවන් විදුලිය හොයාගත්තා.
අපේ රටේ තිබුණ ගුවන් විදුලි සේවාව. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය, වෙළඳ සේවය කියලා අංශ දෙකක් තිබුණා. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් ඉරිදා දිනවල උදේ 8ට ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ ධර්ම දේශනාව පැවැත්වී ඒ කාලේ මහා පඬිවරු කලකොන්දේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ, හෙන්දියගල සීලරතන හාමුදුරුවෝ, හේන්තිගතර ඥානසී හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසී හාමුදුරුවෝ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, ඒ වගේම පරණුරු විමල ධම්ම හාමුදුරුවෝ, මේ වගේ මහා ගැඹුරු උගත්කමක් තිබිච්ච සිංහල, පාලි, සංස්කෘත භාෂාවෙන් ඉතාම නිපුණ භාවයට පත් වෙච්ච ත්‍රිපිටකය, අටුවා, ටීකා හොඳට ප්‍රගුණ කරපු ධර්මය ගැන ඉතාම හොඳ ප්‍රවීණත්වයක් තිබිච්ච ධර්මදේශකයන් වහන්සේලා තමයි ඒ කාලේ මේ ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාව නැවත වරක් ප්‍රචාරය කරනවා බදාද රාත්‍රී 8ට. ඉතින් ওই දෙවල් වෙලාවල් දෙකෙන් එකක බණක් අහන්න පුළුවන්. හැමද ගෙදරකම ගුවන් විදුලි යන්ත්‍ර තිබුණෙත් නැහැ. ගුවන් විදුලි යන්ත්‍ර තියෙන තැන් වල පිළිස එකතු වෙලා බණ ඇහුවා. ගුවන් විදුලි සේවයෙන් තව වැඩක් කළා. රටේ එක එක පළාත්වල ඉන්න බොහෝම දැනුගත් පඬිත හාමුදුරුවන්ට, නායක හාමුදුරුවන්ට ආරාධනා කරලා තිබුණා. හොඳ උගත් හාමුදුරුවන්ට ඔබ වහන්සේලා කරුණා කරලා අපි මේ ප්‍රචාරය කරන ධර්ම දේශනාවට සවන් දෙන්න. මේ ධර්ම දේශනාවල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. බලන්න ඒ කාලේ මහතෙරුන් වහන්සේලා මහ උගත් පඬිවරු දේශනා කරපු ධර්මය හරියටම නිවැරදිව දේශනා කරන්න. පොඩි දෙයක් හරි වෙනස් වුණා නම් ඒක අහලා හොයලා ඒ හාමුදුරුවෝ දැනුවත් කරලා නැවතේ වැරද්ද නොවෙන්න හදලා. අන්න එහෙම තමයි ඒ කාලේ ධර්ම ශ්‍රවණය කළේ. නමුත් දැන් අපිට පැය 24 පුරාම බණ අහන්න පුළුවන්. නාලිකා ගොඩක ධර්මයේ ප්‍රචාරය වෙනවා. ඒකක අපි ක්‍රියාත්මක කළ වෙලුවම ඒ බණ අපිට ඇත්තට හරියන්නේ නැත්නම් වෙන එකට කරවන්න ඕන. එහෙම පැය 24 පුරාම අපිට බණ අහන්න පුළුවන්කම තියෙනකොට එදාට වඩා කොච්චර දැන් බණ අහනවද, ඉගෙන ගන්නවද, දැනුවත් වෙනවද? එතකොට ඒ කාලේ හරි අමාරුවෙන් දුෂ්කර විදිහට බණ අහපු අය ඒ බණ අහලා ඒ ධර්මයේ පිළිපැදලා තමන්ගේ ජීවිතය ඇති කරගත්තු ශික්ෂණය සහ ධර්මයේ ඉතාම සුලභව තියෙන මේ කාලේ මේ බණ අහලා ඒ ධර්මය අනුව පිළිපැදලා අද වත්මන් සමාජයේ තුල පවතින ගුණ ධර්ම පිළිබඳව හිතලා බැලුවහම අපිට යමක් හිතන්න කල්පනා කරන්න වෙනවා. ඒ කාලේ කිසිම බණක් අහන්න බය වෙන්න ඕන කමක් තිබුණේ නැහැ. කොයි හාමුදුරුවෝ ධර්ම දේශනා කළා ඒකෙන් මිනිස්සුන්ව නොමග යවුවේ නැහැ. අද තියෙන එක දෙයක් තමයි විවිධාකාර ධර්ම කතිකයෝ ඉන්නවා. බොහෝ දෙනෙක් හරියට ඉගෙනගත්තු අය නෙමෙයි. බණ කියන්න හොඳට පාලි භාෂාව පිළිබඳ දැනුමක් තියෙනවා. ත්‍රිපිටකය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. ත්‍රිපිටකයේ විස්තර කළ තියෙන අටුවා පිළිබඳ දැනුමක් තියෙනවා. අද හුඟක් දුරට තරුණ කාලේ මහාන වෙලා කතිකත්වයේ තියෙන මුඛරිකම තියෙන අය බොහොම ආකර්ශනීය විදිහට ලස්සනට බණ කියනවා. මාධ්‍ය ආයතනවලින් ඒගොල්ලන් හුඟක් උතුම් මතු කොල්ල දක්වනවා. බොහොම ලස්සනට හිනහා වෙවි අහන්න පුළුවන් විදිහේ ධර්ම දේශනා පැවැත්වේ. නමුත් අපිට පේනවා මේ ධර්ම දේශනාවන් තුලින් බොහෝ විට ධර්මයේ නිවැරදිව දේශනා කරන්නේ නැති අවස්ථාවන් තියෙනවා. බණ අහන අය මුලා වෙන අවස්ථාවන් තියෙනවා. වැරදි අවබෝධ ලබා ගන්න අවස්ථාවන් තියෙනවා. බොහොම ඉක්මනින් තමයි මාර්ගඵල ලැබුවේ කියලා හිතන අය ඉන්න සමහර වෙලාවට. ඔය අපේ පැරණි මහා උගත් පඬිවරු කවදක්වත් කිව්වේ නැහැ හාමුදුරුවරු මම දැන් සෝවාන් වෙලා ඉන්නේ. එහෙම කිව්වේ නැහැ. රහත් වෙලෙන්න කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ කවුරුත් කතා කරේ නැහැ. රහතුන් වහන්සේ කියලා කතා කළේ නැහැ. හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ තමයි කතා කරන්නේ. අද මගඵල ලැබුවයි කියලා ප්‍රසිද්ධ කරලා ඒ අනුසාරයෙන් බොහෝ දෙනා මාර්ගඵලලාභී කරන්න පොරොන්දු වෙන ධර්මදේශකයන් වහන්සේලා මම ඒව විචාරය කරන්න කැමති නැහැ. ඒ නිසා මම මේ කියන්නේ
බොහොම පරිස්සමෙන් ඕන දැන් බණ අහන්න. බණ අහන්නත් ඕන බොහොම පරිස්සමෙන්. හොයලා බලන්න ඕනේ නිවැරදිව අපේ සම්ප්‍රදාය අනුකූලව ත්‍රිපිටක ධර්මයට අදාළව හරියට බණ කියන්නේ කවුද කියලා හොයලා බලලා ඕනේ බණ අහන්න ධර්ම ශ්‍රවණය කරන්න. එතකොට අන්නේ ධර්මය නිවැරදිව අහගත්තට පස්සේ ඒ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරනවා ඉගෙනගත්ත ධර්මය ධාරණය කර ගැනීම. අහලා තියෙන කොච්චරවත් සුණාත හරියට අහන්න, ධාරේද ධාරණය කරගන්න. චරාත යන හැදෙන්නේ. දැන් මේ අපි ළඟ තියෙන එක අඩුවක් තමයි අපි එක එකනාට එක එක පණිවිඩ කියනවනේ. පණිවිඩ කියලා බලන්න සමහරට මේ පණිවිඩය එක එකනා වෙනස් කරනවා. මොකක් හරි සිද්ධියක් කියලා සමහරට බැලුවම එයා තව කෙනෙකුට කියලා තියෙන ඊට වඩා වෙනස් දෙයක්. ඒකට හේතුව මේ සමන් දීමේදී අවශ්‍ය කරන වැදගත් ධර්මතාවයක් තියෙනවා. ඒක නැතුව සමන් දෙන නිසා. මොකක්ද සමන් දීමේදී තියෙන ඕනක මේ වැදගත් කාරණය තමයි යහපත් සිහිය, සම්මා සතිය. හුඟක් අය ඉන්නවා සමහර විට කියපු දේ නෙමෙයි තේරුම් අරගෙන තියෙන්නේ. වරදවා වටහා ගන්න අය ඉන්නවා. වරදවා වටහා ගත්තාම තව කෙනෙකුට කියන්නේත් ඒකයි. අනුගමනය කරන්නේත් ඒකයි. ධර්ම ශ්‍රවණය කරන අය සම්මා සතිය ප්‍රගුණ කරන්න ඕනේ. යහපත් සිහිය ප්‍රගුණ කරන්න ඕනේ. කියන දේට හොඳින් සවන් දීගෙන ඉන්න ඕනේ. දැන් අද මේ ධර්ම දේශනාව තියෙනවා එකම දේශනාව එදිනම නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. දැන් බෞද්ධ නාලිකාවේ මම දන්න විදිහට පැය 8ක වැඩසටහනක් තියෙනවා. අපිට උදේ 6 ඉඳලා හවස 2 වෙනකම් පැය 8ක්. ඒ පැය 8 තියෙන වැඩසටහන් ආයතරයක් දානවා. 3 සැරයක් ගන්න ප්‍රචාරය කරනවා. මොකද අපේ රටේ උදේ 8 වෙනකොට ලෝකේ තව පැත්තක සමහරට රාත්‍රී 8 වෙන්න පුළුවන්. එවන්නම් රෑ 10 11 12 වෙන්න පුළුවන්. ඒ වෙලාවට ප්‍රචාර කරන දේ ඒගොල්ලන්ට අහන්න බැහැ. ඊයගේ ප්‍රයෝජනය සඳහා වාර ගානක් මේක අහනවා. ඒ නිසා සවන් දෙන අය දෙසරයක් ධර්ම දේශනාවට සවන් දෙනවා. අර අවධානය කෙනෙක් වැඩි වෙනවා. නිවැරදි කරගන්න පුළුවන්. හරියටම නිවැරදි කරගෙන ධර්මයේ දැනගන්න එක ඉගෙන ගන්න එක තමයි වැදගත්කම තියෙන්නේ. හොඳයි. ඒතර මම මෙතෙක් වෙලා කතා කළේ මේ ධර්මය දේශනා කිරීම, ශ්‍රවණය කිරීම පිළිබඳව. ධර්මය දේශනා කරත් ඉගෙන ගත්තත් විතකධාරී වුණත් බුදුහාමුදුරෝ දේශනා කරනවා එයා කිස් පුද්ගලයෙක් කියලා. බුදුහාමුදුරන් කාලේ කිය මහා පඬිත හාමුදුරුවෝ. මහා උගත් කෙනෙක්. ධර්මයේ පිළිබඳව ඕන තැනකින් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් පැහැදිලි කරන්න පුළුවන්. උන්වහන්සේ හොඳ දහම් ගුරුවරයෙක්. හොඳ ධර්ම කතිකයෙක්. ඒ නිසා මේ හාමුදුරන්ගේ බණ අහනවා හරියට තේරෙන. ආධුනික භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නවා. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ ධර්මය හොඳට දේශනා කරනවා, කියලා දෙනවා, උගන්වනවා. දවසක් බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගේ හැසිරීම පිළිබඳව ධර්මාවබෝධය පිළිබඳව කල්පනා හොයලා බැලුවා. බැලුවාම මේ භික්ෂුන් වහන්සේ මේ හරනම කෝටිල. මේ කෝටිල භික්ෂුව හරියට බණ කියනවා. හරියට උගන්වනවා. බොහෝ දෙනෙක් යාගෙන් බණ ඉගෙන ගන්නවා. බැලුවා මෙයාගේ ධර්මය පිළිබඳ තියෙන ධර්මයේ අනුව ප්‍රතිපත්තිය කොහොමද? මෙයා කොච්චර දුර ධර්මයේ පිළිපැදලා තියෙනවද? ධර්මයෙන් ලබාගත යුතු ප්‍රතිඵල ලබාගෙන තියෙනවද? මේ ආන්රෝගේ ඉගෙන ගත්තේ රහතන් වහන්සේලා තියෙනවා. මේ ආන්රෝගෙන් ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පිළිපැදෙන රහත් වෙච්ච උත්තරයක් තියෙනවා. ඉතින් බැලුවා මේ ගුරුවරයාගේ தත්ත්වය මොකද? බැලුවාම අඩු වශයෙන් සෝතාපට්ටි මාර්ග ඵලයකටපත් වෙලා නැහැ. උන්වහන්සේ කිසිම වෙලාවක ඒ ධර්මය උගන්වනවා, පාඩම් කරනවා නිසා ඒ අනුව බණක් භාවනාවක් එහෙම කළා නැහැ. බුදුහාමරට සංවේගයක් ඇති වුණා. මෙච්චර බණ කියන, මෙච්චර බණ උගන්වන මේ ස්වාමීන් වහන්සේ හිස් මිනිස්සෙක් විතාම කියන.
මේක කියන්න ගියේ නෑ බුදුහාමුදුරයාට. බුදුහාමුදුර හොඳට වදින විදිහට යම් දේවල් දැනුම් දෙනවා. කොහොමද මේ බණ කියනවා එකක් බණ පිළිපැදලා නෑනේ එහෙම කියන්නේ නෑ. දවසක් ඇවිදින්න තවත් ශිෂ්‍ය පිරිසක් එක්කලා බුදුහාමුදුරට වන්දනා කළා. අනිත් ඇයිද බුදුහාමුදුර ආශිර්වාද කළා. මේ හාමුදුර වදිනකොට කිව්වා තුච්ච පොටිල කියලා. හිස් පොටිල කියලා. මෙහාට එන්න හිස් පොටිල. වාඩි වෙන්න හිස් පොටිල. දැන් යන්න හිස් පොටිල. තුච්ච කියන වචනේ කී දැන් බුදුහාමුදුර කතා කරා. මේ හාමුදුර බැලුවා මෙච්චර මහ උගතෙක් වෙච්ච මෙච්චර ගෝල බාලයෝ හදලා තියෙන මෙච්චර මිනිසුන්ට බණ කියන මෙච්චර ධර්මයේ දන්න මට මොකද බුදුහාමුදුරුවෝ මේ තුච්ච කියලා කියන්නේ තරහ ගත්තේ නෑ කල්පනා කරලා බැලුවා අන්න මතක් වුණා අනේ දෙයියනේ මම බණ කියනවා උගන්වනවා පාඩම් කරනවා මිසක් මම ධර්මානුකරණ ප්‍රතිපත්තියේ දිලා නෑනේ ඒ නිසා මම ඒ අඩුව හදා ගන්න ඕනේ ඉක්මනටම කියලා අර ඉගෙන ගන්නකොට හාමුදුරුවෝ කිව්වා මට පොඩි කාලයක් දෙන්න මට පොඩි වේගයක් අවශ්‍යයි මම ඉක්මනින් හෙළ ඔයගලන්ට ආයෙ උගන්වන්නම් කියලා තිරසගෙන් වෙන් වෙලා ගිහිල්ලා මේ හාමුදුරුවෝ කල්පනා කරලා මේකකින් මට මහ ලොකු වැඩක් නෙමෙයිනේ මම නොදන්නේ මොනවද හැම දෙයක්ම ධර්මයේ දන්නවනේ මට මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි කියලා ටිකක් භාවනා කරන්න ගියා කමටහන් ලබා අවුරුදු 30ක් භාවනා කළා මේ හාමුදුරුවෝ ඒ හරන බැලුනේ තෙක්කල් මාර්ගඵලයක් ලබා. රහත් වෙන්න අවුරුදු 30ක් ගියා. බලන්න ධර්මයේ ඉගෙන ගැනීමයි, දේශනා කිරීමයි, ඉගැන්වීමයි, පිළිපැදීමේ කොච්චර වෙනසක් තියෙනවද? සමහර ඇත්තෝ බණ පදයක් අහව ගමන් රහත් වෙච්චයි. සංඛාර පුරුද්ද ධර්ම අවබෝධයේදී මේ මහා උගත් හාමුදුරුවන්ට වසර 30ක් ගියා ධර්මය අවබෝධ කරගන්න. අන්න ඒ නිසා පින්නතුනි මේ ධර්මය අහන්න පාඩම් කරගන්න පොත්පත් කියවන්න හැරිලා බලන්න තමන්ගේ ජීවිතයේ මේ ධර්මය කොච්චර තියෙනවද කියලා. පොයක් ගානේ පන්සල් යනවා ධර්ම දේශනා කීපයකට තවන් දෙනවා ප්‍රසිද්ධ බණක් තියෙනවා නම් කොහේ හරි ගිහිල්ලා බණ අහනවා මාධ්‍ය වලින් බණ අහනවා එක එකනා බලන්න තමන්ගේ පැත්තට හැරිලා තමන් තුළ මේ ධර්මයේ කොච්චර තියෙනවද කියලා. දැන් මේ බණ අහන්නේ අද මේ ගෙවල් වල ජීවත් වෙන ඇත්තෝනේ. මේ බණ හාමුදුරුවන්ට කිව්වනම් සිල් මෑණියන්ට කිව්වනම් කියනවනේ වෙන විදිහක්. දැන් ඔය ඇත්තෝ සාමාන්‍ය ලෞකික ජීවිතය ගත කරන අය. භාර්යාවක් හැටියට ස්වාමිපුරුෂයත් එක්ක යුග ජීවිතය ගත කරනවා. ස්වාමිපුරුෂයෙක් භාර්යාවත් එක්ක විවාහ ජීවිතයක් ගත කරනවා. දෙමව්පියන් වශයෙන් දරුවන් එක්කලා පවුලේ කටයුතු කරනවා. දරුවන් වශයෙන් දෙමව්පියන් එක්කලා වැඩ කටයුතු කරනවා. ඊට අමතරව නැන්ද මාමා, බෑන ලේලි, නෑන මස්සිනා, මාමලා, නැන්දලා, මහප්පලා, බාප්පලා, අම්මලා, මහම්මලා ඔයගේ පිරිසක් මැද්දේ ජීවත් වෙන අය. ගමේ අසල්වාසීන් සමග ජීවත් වෙනවා. රැකියා කරන ආයතන වල ඒ අය සමග වැඩ කටයුතු කරනවා. ගම් වල තියෙන සමිති සමාගම් ඒවට සම්බන්ධ වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර ඒවට සම්බන්ධ වෙනවා. මිල මුදල් උපයනවා හරි හම්බ කරනවා. ආවාහි වෙනවා ධර්මවලන් හදනවා වඩනවා. එහෙම ජීවත් වෙන අයට පුළුවන් මේ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. පුළුවන්. බැරි කමක් නැහැ. එදිනදා ජීවිතයේ තුල සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අය අතර ධර්මානුකූලව ජීවත් වෙන අය ඉන්නවා. ධර්මානුකූල නොවේ ජීවත් වෙන අය ඉන්නවා. සාමාන්‍යහන අයට මුලින්ම කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ ගිහි ගෙදර කටයුතු ඔක්කොම ඔහොම කරගන්න ගමන්. ඒව නවත්තන්න යන්න ඕනේ. මම ඉතින් බණ පිළිපදිනවා කියලා ගෙදරින් එන්න ඕනේ. මහාන වෙන්න යන්න ඕනේ. වනගත වෙන්න ඕනේ. ඒව අත්තරින්න ඕනේ. ගෙදර වැඩ රාජකාරී අත්තරින්න ඕනේ. ඒ සියල්ල කරන ගමන් තමන්ට පිළිපදින්න පුළුවන් ධර්ම කාරණා මොනවද තියෙන්නේ? තමන් දැන් මේ දේවල් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙනවද? අන්න ඒ ගැන තමයි අපි මේ මොහොතේ ටිකක් හොයන්න බලන්න කල්පනා කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ කරන්නේ.
දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම ජීවත් වෙන අයටම දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ ගිහි විනය කියලා. සාමාන්‍යයෙන් අපි විනය කියන්නේ විනය පිටකයනේ. සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, විනය පිටකය. ඒ විනය පිටකේ තියෙන භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන විනය. සූත්‍රයක් තියෙනවා ගිහියන්ගේ විනය තියෙන සූත්‍රයක්. ඒක ඉගෙනගෙනත් ඇති ඉස්කෝලේ දහම් පාඩම් ඉගෙනගෙනත් ඇති සිගාලෝවාද සූත්‍රය. මෙන්න මේ සිගාලෝවාද සූත්‍රයේ තියෙනවා ධර්මයේ ඉගෙන ගන්න අය ඒ ගිහි ජීවිතය තුළ තමන්ගේ ජීවිතයට බද්ධ කරගත යුතු සම්බන්ධ කරගත යුතු කාරණා පිළිබඳව. මේක තියෙන ප්‍රධානම කාරණය තමයි යුතුයකම කියන කාරණය. යුතුයකම් ඉටු කිරීම. දැන් මේ සූත්‍රයේ දේශනා කළේ එක්තරා තරුණයෙකුට. එයාගේ නම සිගාල. සිගාලගේ තාත්තා බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක්. බුදුහාමුදුරන්ගේ දායක මහත්මයෙක්. හොඳට බණ අහලා බොහොම දෙහැමින් ජීවත් වෙච්ච කෙනෙක්. මෙයාගේ පුතා තරුණයෙක්. මේ තරුණ පුතාට කොච්චර තරුණ පුතා දෙහැමි කරගන්න බැලුවත් බණ දහම් උගන්වන්න බැලුවත් එයා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවා මිස පිනට දහමට එයාගේ උනන්දුවක් නැහැ. තාත්තා මහලු වෙලා දැන් මැරෙන කිට්ටුව තාත්තලා හරි සංවේගයක් තියෙනවා. මගේ පුතා මේ වගේ ධර්මයේ පිළිපදින්නේ නැහැ නේ කියලා. එයා කල්පනා කළා මේකට උපක්‍රමයක් යොදාගන්න. මොකද කලේ තාත්තා කිව්වද පුතාට පුතේ මම නැති කාලෙක ඔබ සදිසා වන්දනා කරමින් ජීවත් වෙයන් කියලා. මොකද මේ සදිසාව මෙයා දන්න කෙනෙක්. ඉතින් එයාගේ මේ හිතට වැදුනා මේක. ඒක කියලා වැඩි කලක් තාත්තා ජීවත් වෙන්නේ නැහැ. අන්තිමට කියපු දේනේ තාත්තා මට මෙතෙක් කියපු දේවල් මම පිළිපැද්දේ නැහැ. මේක කොහොම හරි කරන්න ඕනේ. සදිසා. සදිසා කියන්නේ දිසාවය. මොනවද දිසාවය? නැගෙනහිර දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, දකුණු දිසාව, උඩ දිසාව, යට දිසාව. එහෙනම් මෙන්න මේ දිසාවට වඳින්න කියලා තමයි මට තාත්තා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් ඔයත් පන්සල් යනකොටත් නාගෙන කියාගෙන පිස්සු වෙලා එන්නේ. මෙයා මොකද කරන්නේ? උදේ පාන්දර නාලා ඇගේ වතුර බේරි කෙස් වලින් වතුර බේරනවා, ඇඳුම් වලින් වතුර බේරනවා. එහෙම තිබුණා මේ දියෙන් පව හොදන ගතිය අරක් තියෙනවනේ ඉන්දියාවේ. මෙයා මෙහෙම ඇහිල්ලා හතරමං හන්දියකට ආවා. එතන එක පැත්තකට යනනම් එක පාරකට නැගෙනහිර පැත්තේ පාර. අනිත් එක බටහිර පැත්තේ. තව එකක් උතුර. මේ වගේ හතරමං හන්දියක පැති හතරට පාරවල් හතරක් තියෙන තැනකට ඇහිල්ලා මෙයා නැගෙනහිර පැත්තට වැන්දා, දකුණට වැන්දා, බටහිරට වැන්දා, උතුරට වැන්දා, යටට වැන්දා, උඩට වැන්දා. මේක හැමදාම කරනවා. බුදුහාමුදුරුවෝ දවසක් වඩනකොට දැක්කා මේ තරුණයා මෙහෙම සදිසා වන්දනා කරනවා. බුදුහාමුදුරුවෝ දැක්කා බුදු වැසින් මෙයාට වෙලා තියෙන දේ. බුදුහාමුදුරුවෝ මෙයාලට ඇහිලා පුතා මොකද ඔයාව කරන්නේ? ඇයි ඔහොම කරන්න හේතුව? අනේ බුදුහාමුදුරුවනේ අපේ තාත්තා මැරෙන වෙලාවේ මගේ ඉල්ලීමක් කළා සදිසා වඳින්න කියලා. ඒ තාත්තගේ වචනට ගෞරවයක් වශයෙන් මම මේ දේ කරනවා කියලා. දැන් බුදුහාමුදුරුවෝ යට කිව්වේ නෑ ඔක වැඩක් නැති දෙයක් ළමයි ඕකන මේ සදිසා වන්දනා. එහෙම කියන්නේ නෑ භක්තිය කරන වැඩක් නේ. ඒක එයා කරගත්තා. යාට කිව්වා මේ අපේ බුද්ධ ශාසනයේ තියෙනවා සදිසා වන්දනාවක්. හැබැයි ඒක ඔය වඩා වෙනස් කිව්වා. දැන් මෙයා කවුරුවත් මෙයාට කියා දුන්නේ නැහැ තාත්තගේ සදිසා වන්දින්න ඒක තේරුමක් මෙයා දන්නේ නැහැ. දැන් මෙයාට ආසාව කරලා බුදුහාමුදුරුවෝ කියනවනේ සදිසා වන්දන අනේ බුදුහාමුදුරුවනේ මට ඒක කියලා දෙන්න කියලා. ତර බුදුහාමුදුරුවෝ සඳහන් කළා මාතා පිතා දිසා පුබ්බා. මාතා පිතා මව්පියෝ තමයි නැගෙන දිසාව. මාතා පිතා දිසා පුබ්බා. අපේ ශාසනයේ නැගෙනහිර කියන්නේ දෙමව්පියන්ට. ආචාර්යා දක්ඛිනා දිසාව. අපි දකුණු දිසාව කියන්නේ ගුරුවරුන්ට. පුත්තදාරා දිසා පච්චා. භාර්යාව කියන්නේ අමුදරුවෝ කියන්නේ බටහිර දිසාව. මිත්තා මච්චාට උත්තරා. යාළුවෝ නෑදෑ තමයි උතුරු දිසාව. දාස කම්ම කරා හෙට්ටා. දාසි දාස සේවක සේවිකාවෙන් තමයි යට දිසාව. උද්ධං සමන බ්‍රාහ්මණ. උඩ දිසාව තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පැවිදි උතුමෝ. එතකොට මෙන්න මේ කියන දිසාහයට තමයි අපි සදිසාව කියලා ගන්න. හැබැයි අපි මේ සදිසාව කියන එකට වන්දනා කිරීම කියන එක ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා.
බුදුහාමුදුරුවෝ පෙන්눔 කළා මේ සදිසාවන්ට වඳින්න විතරක් නෙමෙයි කියන්නේ. දෙමෝපියන්ට වඳින්න, ගුරුවරුන්ට වඳින්න හරි, බිරිඳට වඳින්න යන්නේ නැහැ, යාළුවන්ට නෑයට වඳින්න නැහැ, සේවක සේවකයන්ට වඳින්න යන්නේ නැහැ. ඒ නිසා මෙතන බොහොම අර්ථවත් දෙයක් සඳහන් කළා. යුතුයකම්, වගකීම්, අයිතිවාසිකම් කියන කාරණා තුන පදනම් කරගත්තු වැඩ පිළිවෙලක් තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. බුදුහාමුදුරුවෝ පෙන්눔 කළා මේ කියන දෙමව්පියන්ට දරුවන් විසින් ඉටු කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. ඒ දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. ඒතර මේ නැගෙන දිසා වන්දනාවේදී මොකද්ද වෙන්නේ? දෙමව්පියන් දරුවන්ට යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. දරුවෝ දෙමව්පියන්ට යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. දරුවන් විසින් දෙමව්පියන්ට ඉටු කරන යුතුයකම් තමන්ගේ යුතුයකමක් වෙනවා වගේම මව්පියන්ගේ අයිතිවාසිකමක් වෙනවා. මව්පියන් විසින් දරුවන්ට ඉටු කරන යුතුයකම දෙමව්පියන්ගේ යුතුයකමක් වෙනකොට අනිත් පැත්තෙන් දරුවන්ගේ අයිතිවාසිකමක් වෙනවා. ශිෂ්‍යයා ගුරුවරයාට යුතුයකමක් ඉෂ්ට කරනකොට ඒක ශිෂ්‍යයාගේ අයිතිවාසිකමක්. ශිෂ්‍යයා ගුරුවරයාට සලකනකොට ඒක ගුරුවරයාගේ අයිතිවාසිකමක්. ස්වාමියා භාර්යාවට ඉටු කරන යුතුයකම් ටික භාර්යාවගේ අයිතිවාසිකමක්. භාර්යාව ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කරන යුතුයකම් ටික ස්වාමියාගේ අයිතිවාසිකමක්. तर මේ අයිතිවාසිකම් යුතුයකම් පදනම් කරගෙන මේ කණ්ඩායම් හය සමග තියෙන සම්බන්ධතාවය තහවුරු කර ගැනීම තමයි බුදුහාමුදුරුවෝ සදිසා වන්දනාව කියලා සඳහන් කළේ. ඉතින් මේවට අපි කියනවා ඥාති ධර්ම යුතුයකම් කියන වචනේ. යුතුයකම කියන වචනේ බොහොම අර්ථවත් වචනයක්. යුතුයකම පුදුමාකාර සමාජයේ පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. දැන් මේ පරණායට මතක නේද අපි ඉස්සර කරත්ත පාවිච්චි කළා. දැනුත් නැතුවමත් නෙමෙයි. කරත්තයක් වුණාම ලොකු රෝද දෙකක් තියෙනවා. අර බෝල්ලිය කියලා දෙකක් තියෙනවා. තට්ටුවක් තියෙනවා. දෙපැත්තේ ඇඳි දෙකක් තියෙනවා. වහලයක් තියෙනවා. ඒකෝර මේකේ තිරිංග තද කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පල්ලම් පොල්ල කියලා එකකින් ලීයෙන් හදාගත්තු තිරිංග දාලා පල්ලම්ගේ බරට බ්‍රේක් ගහගෙන තමයි කරත්ත වැස්සේ කාරණා. මේක තියෙනවා කඩෑනේ කියලා පොඩි යකඩ වතුරු කෑල්ලක්. ඒක තියෙන්නේ කොහොමද? ඒක තියෙන දැන් මේම රෝදයක් වුණාම මේ රෝදේ අයි කරනකොට යකඩ එක මෙහෙම. එතකොට මේ රෝදේ පිටපැත්තේ තියෙනවා මේ වගේ යකඩ කූරක් තියෙනවා ලොකු එකක්. එතකොට මේකේ හිලක් තියෙනවා. මේ හිලට දානවා පතුරක්. පතුර දැම්මහම රෝදේ මෙතනින් එහාට යන්නේ නැහැ. රෝදේ ගැලවෙනකොට තමයි මේ පතුරු කෑල්ල දාන්නේ යකඩ පතුර. ඒතර මේ පතුරු කෑල්ල තියෙනවා නම් මේකේ ඕන තරම් බර පටවගෙන ඕන තරම් දුර යන්න පුළුවන්. ඕන කන්දක් නගින්න පුළුවන්. බර පටවගෙන පල්ලම් වහින්න පුළුවන්. මිනිස්සු පටවගෙන යන්න එන්න පුළුවන්. මේක ලොකු කෑල්ලක් නෙමෙයි. අඟල් 7-8ක වගේ කෑල්ලක් මම හිතන්නේ. මතක ඇති. මේ පොඩි කෑල්ල කොච්චර බලපෑමක් තියනවද මේ කරත්තේ ගමනට? බැරි වෙලාවත් මේක කැඩුනොත් මේක හැලුනොත් අධිකාරකට වඩා යන්න වෙන්නේ නැහැ. රෝදේ ටික හිලා රෝදේ ගැලවෙනවා, කරත්තේ වැටෙනවා, ගියේ මිනිස්සු හිටියනම් ඒගොල්ලෝ තුවාල වෙනවා, විනාශ වෙනවා. මෙන්න මේ කඩෑනේ වගේ තමයි මිනිසුන් අතර තියෙන යුතුයකම් කියන කාරණාව. ඒ නිසා ගිහියන් වශයෙන් ජීවත් වෙන අපි සමාජයක ජීවත් වෙනකොට අපේ යුතුයකම් හඳුනා ගන්න ඕනේ. දෙමෝපියන්ගේ යුතුයකම දෙමෝපිය හඳුනා ගන්න ඕනේ. දරුවන්ගේ යුතුයකම දරුවෝ හඳුනා ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මෙතනදී දෙමෝපියන්ගේ යුතුයකම් කියේ කොහොමද? පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේදෙන්ති. වරදින් මුදවන්න යහපතෙහි යොදවන්න. තමන්ගේ දරුවන් වැරද්දක් කරනවා නම් වැරද්දෙන් මුදව ගන්න එක දෙමෝපියන් විසින් කළ යුතු දෙයක්. නිවැරදි යොදවන එක දෙමෝපියන් විසින් කළ යුතු දෙයක්. දෙමෝපියන් දරුවන් වරදෙන් මුදව ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අවවාදය ආදර්ශය. අවවාද විතරක් කළාට හරියන්නේ ආදර්ශයක් තියෙනවා. එතකොට තමයි දරුවා හරියාකාරව හැදෙන්නේ. ඒක දරුවන්ගේ අයිතියක්. දෙමෝපියන් තමන්ව හරියට හදන්නේ. ඒක දෙමෝපියන්ගේ යුතුයකමක්. මේ දේ වැරද්දුව දෙමෝපියෝ දරුවන් හරි මගට එන්නේ නැහැ. නොමගට යනවා. මෑතක ඔය මුහුණු පොතේ තිබුණ සිද්ධියක්.
ඇමරිකාවේ විදුලි සැර වද්දලා තරුණයෙක් මරණයටපත් කරනවා මරණීය දඬුවම. ඒ රටවල තියෙනවා විදුලි පුටුවේ වද්දලා මේ වගේ ෆොටෝක තියලා මේ අතපය ඔක්කොම ලොක් කරලා හොල්ලන්න මොකුත් කරන්න බෑ. මේ එක එක තැන් වල විදුලි දාලා මේක අධික සැර විදුලියක් තුවා මේගොල්ලන්ට පුදුමාකාර දඟලලා දුක් විඳලා දැරේ. දැන් මෙයා ඔක්කොම පුටුවේ තියලා හයි කරලා මෙයා මිනිමරුක් චෝදනාවකට මරණීය දඬුවම නියමිත තරුණයෙක් දැන් ඔක්කොම කරලා තියෙනවා. දැන් මෙයාට එහෙම මේ දඬුවම දෙන්න ඉස්සර වෙලා ඔය මරණීය දඬුවම ලක්කරට අහනවනේ එක එක මොනවද කියන්න තියෙන්නේ මොනවද අවශ්‍ය එහෙම එක එක අහනවනේ. ඇහුවාම මෙයා මොකද්ද කිව්වේ? කොලේ කුයි පෑන කුයි දෙන්න කිව්වා. පෑන අරගෙන මේ කොලේ ලියුමක් ලියුවා. තමන්ගේ අම්මට තමයි මේ ලියුම ලියුවේ. ලියලා ඉවරලා දුන්නා මේක මගේ අම්මට ලැබෙන්න සලස්සන්න කියලා. කොහොමද යා කියන්නේ නැද්ද? මෙයා කියනවා අම්මේ ඔබත් මමත් වගකිය යුතු වැරැද්දකට මම තනියෙන් අද දඬුවම් ලබනවා. හරිනම් මාළඟ තියෙන අනිත් කුටියේ ඔබත් මේ වෙලාවේ වාඩිලා ඉන්න ඕනේ. ඔබටයි මටයි දෙන්නටම මේ මරණීය දඬුවම ලැබෙන්න ඕනේ. මේ ලෝකේ යුක්තිය නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් එහෙම වෙන්න ඕනේ. එහෙම නැති නිසා මම තනියෙන් ඔබත් වගකිය යුතු දෙයකට මම තනියෙන් අද මරණ දඬුවම ලබනවා. මේක මෙයා ඉතින් පැහැදිලි කළා. මොකක්ද මේ? අම්මට මතකද මම චූටි කාලේ ළඟ ගෙදරකින් සෙල්ලම් බඩුවක් හොරගම් කරගෙන ආවා. අම්මත් ඒකට සතුටු වුණා නිසා මට කිව්වේ නෑ මේක වැරදි කියලා. මට තේරුම් කරලා දුන්නේ නෑ. ගණන් ගත්තේ නෑ. සතුටු වුණා ඒකට. එයාට මතකයි ටිකෙන් ටික එයා හොරගමට පුරුදු වෙච්ච හැටි. එක එක වයස්වලදී කරපු හොරගම් කියනවා. අවුරුදු 8ේදී 10ේදී 15ේදී එහෙම කරපු දේවල්. සමහර විට තමන්ගේ තාත්තා මේකට විරුද්ධ වෙනකොට අම්මා තාත්තට විරුද්ධ වෙනවා. ඒ පොඩි කර ගෑ ගන්න එපා රේ කියලා. මෙයා කියනවා ඒ අම්මා මට අනුමලය දුන්නා. ඒක නිසා තමයි මම හොරෙක් බවට පත් වුනේ. හොරකමට ගිහලා මම මිනිස් ඝාතනයක් කරලා අද මම දඬුවම්. බලන්න අම්මාගේ යුතුයකම ඉෂ්ට කරපු නැති නිසා කොච්චර kheda වාචකයක් දුන්නේ. කොච්චර kheda වාචකයක් දුන්නේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ මව්පියෝ වෙනකොට දරුවන්ගේ මව්පියන්ගේ අදහසක් තියෙනවා තමන්ගේ දරුවා ලොක්කෙක් කරගන්න. විභාග ඉහළින්ම සමත් වෙන්න ඕනේ. ශිෂ්‍යත්වය හොඳින්ම පාස් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ ඒ පාස් වෙච්ච උසස් පෙළ මෙහෙම බොහොම හොඳ උගතෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා මොකද කරන්නේ? දහම් පාසල නවත්තලා ගණන් පන්තියට යවනවා ඉරිදා. විද්‍යා පන්තියට යවනවා ඉරිදා දහම් පාසල නවත්තලා. ඒ අම්මලට තාත්තලට ඕනකමක් නැහැ දරුවා ලොක්කෙක් කරලා හුඟක් ඉගෙන ගත්තාම ලොකු රස්සාවක් කරන්න පුළුවන්. ලොකු රස්සාවක් කරනකොට හුඟක් මුදල් හොය ගන්න පුළුවන්. මුදල් තියෙනවා නම් ලොකු මාලිගාවක් වගේ ගෙයක් හදා ගන්න පුළුවන්. අති සුඛෝපභෝගී වාහනයක් ගන්න පුළුවන්. ලොකු පවුලකින් ප්‍රසාදයක් ගත ගන්න පුළුවන්. අපේ පුතා මෙන්න වගේ මහා ලොක්කෙක් වෙන්න ඕනේ. ලොක්කෙක් කරන්න බලනවා මිසක් හොඳ මිනිහෙක් කරන්න බලන්නේ නෑ එහෙම. එහෙමනම් දහම් පාසලට යවන වරවල් වඩා ඕනෑකමින්. දහම් පාසලෙන් හොඳ නරක කියලා දෙන්නේ ඒක නැති වුණාට කමක් නෑ. සාමාන්‍ය පෙළ විභාග හොඳින් පාස් කරගන්න ඕනේ. එහෙමයි කල්පනා. ඕවා තමයි කොට වරද්දා ගත්තාම අද සමාජය අපිට පේනවා කොච්චර ඒ දෙමව්පියන්ගේ ධර්මය නෑ. ධර්මය ඇහුවට පිළිපැදලා නෑ. දරුවා හදන හැටි හරියට ඉගෙනගෙන නෑ. ධර්මය කොහොමද දරුවන් හදන හැටි කියලා දීලා තියෙන්නේ. තව ප්‍රශ්න ගොඩාක්. අමුසැමියන් වශයෙන් ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ යුතුයකම් කොටස බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ස්වාමි පුරුෂයාගේ වගකීම යුතුයකම්. භාර්යාවගේ වගකීම යුතුයකම්. ඒවා කොච්චර දුරට තමන්ගේ ජීවිතවල තියෙනවද කියන කාරණා පිළිබඳව තමන් හිතන්න කල්පනා කරන්න ඕනේ. ඊළඟට පවුල් වල තියෙන නොයෙක් අවුල් දිහා තත්ත්ව දිහා බැලුවාම ගැටුම් වැටුම් වන්දන ප්‍රශ්න අද අපි ගමනක් යනකොට දක්කා උදේ කටන පින්කමට ගිය හදිසියේ ආච්චම්ම කෙනෙක් පාරායින් ඉන්නවා අර දියරෙද්ද වගේ නානකට අරගෙන වගේ එකක් ඇඳගෙන
අපිට හිතුණ අනිවාර්යයෙන්ම එතන පස්සේ කට්ටියක් එකතු වුණා. කවුරු හරි මිනිස්සු ගෙනත් දාලා ගිය අම්මා කෙනෙක්. ඔය අම්මගේ දරුවෝ සමහර ඉන්න බලව ඔය වැඩි හිටියවල අම්මලා කියන්නේ සමහර ඒවා එක පුතෙක් අර රටේ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔය කියන්නේ ලොක්කෝ කළා, උගත්තු කළා, පඩිවරු කළා, සල්ලිකාරයෝ කළා, මනුස්සකම දිනු කලේ නෑ, ගුණධර්ම දිනු කලේ නෑ, හොඳ නරක කියලා දුන්නේ නෑ දරුවන්ට. අවවාදයෙන් ආදර්ශයෙන් හොඳ නරක කියලා දුන්නේ නිසා එහෙම වෙනවා. පවුල් වල අවුල් ඇති වෙන්නේ මොකද? තමන්ගේ වගකීම යුතුයකම හරියාකාරව ඉෂ්ට කරන්නේ නැති නිසා. සමානාත්මතාවය කියන්නේ ධර්මයේ හොඳ ගුණයක්. ඒවා පිළිපදින්න නැති වුණාම තමයි විෂම ස්වභාවයන් ඇති වෙන්නේ. ඒ නිසා මේ ඕනෑම ගැටුමකට විසඳුම් ලබා ගන්න පුළුවන් ධර්මානුකූලව පිළිපදිනවා. දැන් ඔය ඇත්තන්ට මෙතන ඉන්න උඟක් අම්මලා ඇති සමහර විට පුතා කතාද බැඳලා දැන් ලේලිගේ කෙනිහිලිකම් කරන අය. සමහර ලේලිලා මෙතන ඇති නපුරු නැන්දම්මලගේ නොයෙක් දී අතවරට ලක් වෙච්ච අය. එහෙම ප්‍රශ්න තියෙනවානේ. මේව විසඳ ගන්න බැයිද? පුළුවන්. මේක විසඳ ගන්න හොඳ කතාවක් කියන්න අහලත් ඇති. එක්තරා තරුණයෙක් මව්පියන්ට හරිම ආදරයෙන් හිටපු තරුණයෙකුට සිද්ධ වුණා දෙමව්පියන්ගේ පෙරැත්ත කිරීම නිසා කසාදයක් බැඳගන්න. කසාද බැඳගෙන පස්සේ පවුලේ නොයෙක් ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි පුතයි එකට හිටියා. කසාද බැඳගෙන පස්සේ ඒ මිනිස්සු අර තමන්ගේ භාර්යාවෙක්ට හැදෙන්න කතා කරන්න එපා. වැඩි සමීපතාවක් ඇති වෙනවනේ. දෙමව්පියන්ටත් මේ පිළිබඳව නුරුස්සන ගතියක් ඇති වුණා. තමන්ගේ ස්වාමියා ඕනවට වඩා දෙමව්පියන්ට ළඟයි කියලා භාර්යාවටත් වඩා නුරුස්සන ගතියක් ඇති වුණා. ඒ නිසා කලක් යනකොට කාලයාගේ ඇවෑමෙන් ගෙදර අරුබුද ගොඩක් මතුවුණා. විතරම නැන්දම්මයි ලේලි රණ්ඩුමයි. මේ මිනිස්සුන්ට ගෙදර යනක හරිය අප්‍රසන්නයි. ගෙදරට යනකොටම අම්මා කියනවා වුණ මේකයි අර ගිහෙලි මෙහෙම කළා ඕක විරෝධාම ඕකෙත් එක නම් මට ඉන්න බෑ මම යනවා කොහේ හරි යන්න. විරුද්ධ කියන්නේත් එහෙම තමයි අනේ මට නම් බෑ මම නම් යනවා මට මෙතන ඉන්න බෑ. ඕගොල්ලන්ගේ අම්මා මෙහෙමයි අර එහෙමයි කියලා 100ක් නඩු කියනවා. අම්මගේ පැත්ත ගන්නත් බෑ විරුද්ධගේ පැත්ත ගන්නත් බෑ කොච්චර කිව්වත් අවවාද කළත් පිළිපදින්නේ නැහැ. මේ මිනිස්සයා මේකට හොඳ උපක්‍රමයක් තමන්ගේ හිතවතේ අනුශාසනා කරන කෙනෙක් මෙයාට කියලා දුන්න හොඳ උපක්‍රමයක්. ඔබ අම්මත් එක්ක කතා කරන්න. අම්මත් එක්ක කතා කරන අම්මට පක්ෂව භාර්යාවට පක්ෂව. ඔබටත් මේ භාර්යාව මහ වදයක් මේ විදිහට කතා කරා. කතා කරලා කියන්නේ අම්මේ මේ ගෑණිව හදන්න බෑනේ මොනවා කිව්වත් හදන්න කරන්න දෙයක්වත් එලවන්නත් බෑනේ. දැන් ආපහු ගෙදරට බාර දෙන්නත් බෑ. මේකට කරන්න තියෙන එකම දේ තමයි මේ ගෑණිව මරණය. අම්මට ඕ එහෙමනම් කර බය වුණා හොඳට මම. අනේ පුතේ මොන අපරාධයක්ද? එහෙමනම් කරන්න එපා කිව්වා. ඉතින් නෑ හරියන්නේ නෑනේ අම්මේ. නෑ එහෙම කරන්න ඕනේ නෑ. එහෙනම් අම්මලා හොඳින් ඉන්නකෝ. බිරිඳකට ඔය දෙනවා කිල්ලකෝ වෙනවා. දැන් ඉතින් අපිට ජීවත් වෙන්න බෑ මේ වයසක ජෝඩුවෙක් කළා. අම්මලා කොහොමදත් මැරෙන කෙනෙක් වැඩි කලක් ඉන්නේ නෑනේ. මම තීරණය කළා අම්මව මරන්න කියලා. එයාත් යෝගේ බය වුණා. කනගාටු. එයාත් විරුද්ධ වුණා. එහෙම කිව්වට ආයෙත් හරියන්නේ නැහැ. ඒ කිව්වත් ආයෙත් කරන්න. දැන් ටිකෙන් ටික අම්මගේ හිත පොඩ්ඩක් කැමැත්ත වගේ එනවා. දැන් ඉතින් ඉතින් කරන්න දෙයක් නෑ. මම නෙවෙයි එයානේ කරන්නේ. ඔන්න එකක් නෑ එක්කෝ. දෙන්නගේම හිත ටික ටික මේ දවසට පත් කරගත්ත අර තරුණයා. දැන් දෙන්නම කැමති මේ දෙන්නව මරන්න. අම්මා කැමති භාර්යාව මරන්න, ලේලිව මරන්න, ලේලි කැමති නැන්දම මරන්න. දැන් එතනට ඇහිල්ලා මේ අරුබුදේ එච්චර උග්‍ර වෙනවා. අම්මට කිව්වා අම්මේ ඔය දෙන්න හැමදාම රණ්ඩු බෙදලා. මේ අහල පහල මිනිස්සු නෑදෑ ඔක්කොම දන්නවා. ඔය දෙන්න තමයි මේ මෙහෙම. මම මේ ගෑනට වහ ටිකක් හරි දුන්නොත් අම්මව තමයි අහුවෙන්නේ. ඒකාන්තයෙන් මේක මේ නාකි ගෑණිගේ වැඩ අපරාධේ හැමදාමත් ඔය ගෙල්ලක කරදර කළා මෙහෙම කළා කියලා ඔයාව තමයි අහුවෙන්නේ. ඒ නිසා ඔයා දැන් මෙයාත් එක්ක පුළුවන් තරම් යාළු වෙන්න. පුළුවන් තරම් හොඳින් සුහදව කටයුතු කරන්න පුරුදු වෙන්න. එතකොට එහෙම එකක් වුණත් කවදාවත් මිනිස්සු හිතන්නේ නැහැ අම්මට ගෙන්නම් මෙයාට වැඩේ අම්මයි දුවයි වගේ දැන්. ඉස්සර එහෙම වුණා කියලා තමයි හිතන්නේ. බිරිඳටත් ඒ පාඩම කියලා දුන්නා.
දැන් මොකද මේ දෙන්න අකමැත්තෙන් ටික ටික යාළු වෙන පටන් ගත්තා. මුලින් නුරුස්සන ගතිය. හැබැයි ලේලි සලකනකොට නැන්දම්මත් ටික ටික හැදුණා. නැන්දම්ම සලකන ලේලි දැන් ඔන්න කිරි පැලි වගේ ආවා. දැන් හොඳටම හොඳයි දෙන්න එක්ක. ඊට පස්සේ තරුණය ඇහුවා දැන් ඉතින් නම් කවුරුවත් සැක හිතන්නේ නැහැ. අම්මා මේ ගෑණිව මරුවයි කියලා. අනේ ඔක කතා කරන්නත් එපා පුතේ. ඒ ළමයා ඒ කාලේ දැන් කොච්චර හොඳද? මගේ දුවෙකුටත් වඩා හොඳයි. භාර්යාවත් ඒක තමයි. අන්න බලන්න ප්‍රශ්නේ විසඳගත්තේ හැටි. ඔය නැන්දම්මලට මොනවා හරි ගෙවල් වල ප්‍රශ්න තියෙනවා නම් ඉවසගෙන අමාරුවෙන් අර ලේලිත් එක්ක හොඳින් ඉන්න බලන්න. හොඳින් කතා කරන්න. උදේ පාන්දර නැගිට්ටාම කතා කරන්න. ළමයි වැඩක් තියෙනවා නම් මට කියන්න මාත් කරන්න. ඔය උයන්න හදන්නේ මම එනම් බෝල් ටික ගාලා දෙන්න. සුවදව කතා කරන්න. සුවදව කතා කරලා තේ ටිකක් ඔක්කලම ළමයි ඇහිලා තේ බොන්න මම මේ තේවක් කළා. ලේලිලත් එහෙම කරන්න. ලේලිලා අම්මලාට නායකත්වය ලබා දෙන්න. අහන්න උදේ පාන්දර නැගිට්ටාම තේ එකක් හදලා ගේන්නද? තේ ටිකක් හදලා දෙන්න. අම්මගේ රෙදි තියනවාද හොදන්න මම හොදලා දෙන්න. කාමරේ මම අතු ගන්නම්. බලන්න එහෙම කරලා ඔය මහා අරුබුද තියෙන තැන හිතාගන්න බැයිද කියලා. ඕනෝන්ට ආදරේ කරුණාව දක්වනවා නම් ඒක බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් ඔය දිනා ගන්න පුළුවන් ගැටුම් ඇති කර නැහි වේරේන වේරාණ වෛරයෙන් වෛරේ සංකේත ගන්න බෑ. අන්න ඒක තමයි ධර්මානුකූල ප්‍රතිපත්තිය කියන්නේ. ඉදිරියදා ජීවිතයට අදාළව දේශනා කරපු ධර්මය අපි ඉවසීම, කරුණාව, මෛත්‍රිය, සමගිය, සමාදානය, සහයෝගය, සුහදතාවය, ප්‍රියමනාප මේ ගුණ ධර්ම. මේ ගුණ ධර්ම තමයි ධර්මයේ තියෙන්නේ. ඒව තමයි අපේ ජීවිතේට බද්ධ කරගන්න ඕනේ. කොච්චර බණ ඇහුවත් ඉවසීමක් නැත්නම් පොඩ්ඩේ හැමහම අපි නපුරු වැඩ කරනවා නම්, කෝපය, වෛරය වැඩි නම්, පරිගන්න හිතෙනවා නම්, අසත්පුරුෂකම් වැඩි නම් එහෙම හරියන්නේ නැහැ. අන්න ඒ නිසා ධර්මයෙන් වැඩක් වෙන්න නම් ධර්මය අනුව පිළිපදින්න ඕනේ. කාල වේලාව දැන් අවසానයි. මම බණ පටන් ගත්තේ පොඩක් පරක් වෙලා. දැන් මේ කාලේ අවසාන නිසා අපි ධර්ම දේශනාව අවසන් කරමු. අද බණ කිව්වේ අපි ධර්මයේ පිළිපැදීමේ අගය. ධර්මයෙන් වැඩක් වෙන්න නම් පාඩම් කරලා වැඩක් නැහැ. කතා ජීවිත පාඩම් කළා කොට්ටියට තියාගෙන බුදිය ගත්තත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ගුණයක් ලැබෙන්නේ නැහැ. ඒක බොනකම. ඒ වගේ තමයි ධර්මයේ කියන එක ජීවිතේට බද්ධ කරගන්න ඕනේ. එක බණක් අහන අවසාන හිතන්න මම මෙන්න මේ ගුණ ධර්මයේ දියුණු කරනවා කියන්නේ. මේ බණෙන් මම මෙන්න මේක ඉගෙන ගන්නවා. මම මෙන්න මෙහෙම වැඩ කරනවා. මොකක් හරි ඉතින් එහෙම ප්‍රශ්නයක් එනකොට ඒක පාවිච්චි කරන්න. තමන්ගේ ගෙදරවල දැන් ලොකු ප්‍රශ්න තියෙන නැන්දමල්ලේලාගේ රටවල තියෙන්නේ මොකක්? දෙමෝපිය දුර අතර ඕනේ ප්‍රශ්න. එවනන ස්වාමියා භාර්යාව අතර ප්‍රශ්න. අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තියෙන ප්‍රශ්න. රස්සාව කොට තියෙන ප්‍රශ්න. ප්‍රශ්නයක් එනකොට මම බානහන්නේ නැහැ. එයා බානහන්නේ නැහැ. මම පාසල් යනවා, සිල් ගන්නවා, භාවනා කරනවා. මම ඉවසන්න ඕනේ අයෝසේ නැති වුණාට. එහෙම හිතලා ධර්මයේ ජීවිතේට බද්ධ කරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් ගුණහපත්කම් දියුණු කරගෙන මෙලොව ජීවිතය නිවැරදිව, ධාර්මිකව, සතුටෙන්, සන්තෝෂෙන්, සුවසේ වාසනාවන්තව ජීවත් වෙන්න. ඉතින් පින් කුසල් වැඩෙනවා. ඒ බලෙන් සසර ගමන සුවපත් කරගන්න. සසර දුකින් මිදී ලබන නිවන් සප ලබන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊටාව සංසුන්ව සාන්ත දාන්තෝ ධර්ම ශ්‍රවණය කළා. මේ කාල සීමාව තුළ මේ ධර්ම දේශනාව තවත් දීම තුලින් මේ ධර්ම දේශනාව ප්‍රයත්න තුළින් පරිස්කාර පූජා ආදී සියලු ආකාරයෙන් පහළ කරගන්නා පින් දෙවියන්ට ලැබේවා. දෙවියන්ගේ සම්පත් දියුණු වේවා. දෙවියන්ගේ ආශිර්වාදය හැම දිනාටම ලැබේවා. දෙවියන්ට උතුම් නිවන් සම්පත් ලැබේවා. අපේ හාමුදුරන් වහන්සේගේ ආචාර්ය පරපුරේ අපවත් වේදාන සංගරුවනට මේ පින් ලැබේවා. මෙතෙක් පන්සලේ දායකත්වය දරලා මිය ගිය සියලුම දායකාරකාදීන්ට මේ පින් ලැබේවා. ධර්මදාස මහත්මලා, තිරුවට්ටල මහත්මලාගේ ඒ පව් පරම්පරාවල ඒ දෙපළ ඇතුළු කොට මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා. ඔබ හැමදෙනාගේ ධර්ම ශ්‍රවණය කරපු ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. සුවපත් වේවා. සුවපත් ආත්මයන්ටපත් වේවා. සියලුම මියගිය ඥාතීන්ට, සංසාරගත ඥාතීන්ට උතුම් වූ නිවන් සම්පත් ලැබේවා. නිසාන්ත ජයලත් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම විහාරවාසී කරුතර මහා සංඝ රත්නයට, ඒ වගේම ධර්මදේශකයන් වහන්සේලාට, ඒ වගේම සහභාගී සිටින මේ සෑම සිල් දිනාටම පවුල් වල හැම දෙනාටම ධර්ම දානමය පින්කමේ
අපේ අකුසල් පව් නැති වේවා, පින් කුසල් වැඩේවා, ගුණධම් දියුණු වේවා, සංසාර දුකින් මිදී ලබන නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම දේශනා කරවීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පොදු පූජාවෙන් පහළ කරගත් පින්බලයෙන් සියලුම දෙවියන්ටත් මේකේ සියලුම ඥාතීන්ටත් මේ වදනාටම උතුම් නිවන් සප ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං මුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාශේ සමිච්ඡතු.